ආයුබෝවන් යාළුවේ. මං අද දිගුල පැලැස්සෙන් ආපු ඕඩරයක් ෆිල්ටර් ඕඩරයක් හයි කරන්න තමයි යන්නේ. ඉතින් එයා ආමීගේ අයියා කෙනෙක් යාමට කතා කරලා කිව්වා මල්ලි අපේ වයිෆ් ප්‍රෙග්නන්ට්, ඒ වතුරක අවුල් හින්දා ෆිල්ටරයක් හයි කරන්න ඕනේ. එයා යාළුවගේ පුංචි කෙනෙක්ගෙන් හරි නැන්ද කෙනෙක්ගෙන් හරි තමයි නම්බරේ ඉල්ලගත්තා කිව්වේ මගේ. මං කලින් හයි කරපු නැන්ද කෙනෙක් තමයි මෙයාට මගේ නම්බරේ දීලා තිබ්බේ. ඔන්න ඔහොම තමයි අපි මම ගියේ දිවුල පැලැස්ස පාරේ. ඉතින් මම මේ ගොඩක් ෆිල්ටර්ස් හයි කරලා තියෙනවා. දිවුල පැලැස්ස හෙබරව ගල්ගේලන්ද අලුයට එළ පැත්තේ. ඉතින් මම මේ හෙට්ටිපොළ ඉඳන් මම ගියේ පැලැස්ස ටිකක් යනවා මේ දවස් ටිකේම. ඉතින් මේ ෆිල්ටර් එක බයික් එකේ බැඳගෙන ඊට පස්සේ ටූල් බොක්ස් එකත් බැඳගෙන ඉස්සරහින් බෑග් එක දාගෙන මම ওই වැරදි වැඩක් තමයි කරන්නේ නා. එක අතකින් තමයි බයික් එක පදින්නේ, අනිත් අතින් ෆෝන් එක අල්ලගෙන. ඉතින් මොනවා වගේ මොඩ පාරක තමයි යන්න තිබුණේ. ඕක නම් ওই මල්ලි කෙනෙක් දාගෙන ගිහින් වීඩියෝ කරගත්ත. ඔය තමයි ෆිල්ටරේ. ඔන්නෝම පැකින් එක කඩලා ඕකත් ගලවලා ෆිල්ටරේ හයි කරේ. ඔයාටත් ඔය වගේ ෆිල්ටරයක් ඕන නම් කතා කරන්න ලංකාවේ ඕන තැනකට මං එනවා. ඔන්න ඔය විදියට හයි වුණේ මඩ ෆිල්ටරේ විනිවිද පේන එකක්, UV එකක්, ඊට පස්සේ RO සිස්ටම් එක. මේක ලීටර් 15ක ස්ටෝක් එකක් තියෙනවා. ඉතින් ඔයාගෙත් වතුරේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා කතා කරන්න. ක්වොලිටියට